ऐतिहासिक टेकुरटियाव श्री संबोधि आरण्य सेनासनाधिपति अपे पिनवत गौरवनीय पे गरुकटयुतु धर्मालंकार स्वामींद्रයන් වහන්සේ ප්‍රධාන කොට මේ සේනාසනයේ වැඩ වාසය කරන ගෞතම මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාවිලාසී අපේ කාර්මික සත්පුරුෂ පින්වත්නි අද මැදින් පුරපාසලොස්සක පොහේ දවසේදී ඔබ හැමදෙනාම බලාපොරොත්තු වන්නේ මේ නෛර්යානික සම්මා සම්බුද්ධ ශාසනයේ තුල පිළිවෙත් ගුණධම් පුරාගෙන ඒ පිළිවෙත් ගුණධම් පුරාගෙන තමගේ ජීවිතයේ ප්‍රතිපත්තියෙන් ආලෝකමත් කරගන්නා මේ මනරම් ධර්ම සභා මණ්ඩපයේ හැම දිනාගේම යහපත වෙනුවෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ හංසාරිස් වසක් පුරාවට දේශනා වදාළ මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් විදා ඔබ හැමගේ සංසාරික විමුක්තිය වෙනුවෙන් ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම වෙනුවෙන් මහත් වූ කරුණාවෙන් යුක්තව දේශනා වදාරන්නයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. ඒ අනුව අද මේ වටිනා පොහොය දවසක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අතීත මතකයක් නැවත වතාවක් මතක් කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකයට දේශනා කරන වදාළ සත්‍ය විනා එහෙමත් නැත්නම් අමා ධර්මයෙන් විනා ඔබේ යහපත වෙනුවෙන් ඔබේ සුවය වෙනුවෙන් ඔබේ මෙලොව පරලොව ජීවිතේ සුගතිගාමී වෙනුවෙන් මේ විලාසිත දේශනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. එනිසා සත්පුරුෂ පින්වත්නි ධර්මයන් අතර ශ්‍රේෂ්ඨතම දානයයි ධර්ම දානය ඒ බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන වදාළා. එනිසා මැදින් පුරපාසලොස්සක පොහොය දිනේ ඒ වටිනා ධර්ම දානමේ මහ පින්කම ඔබ වෙත ලබා දීලා ඔබේ මගේ සංසාර විමුක්තිය පිණිස ඊයම් කිසි උපකාරයක් සිද්ධ කරන්නටයි මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පදලා වූ මහා කරුණාවෙන් යුක්තව කෙල ලක්ෂ්‍ය ආඥා චක්‍රේ පතුරවා ධාරණේ ඉදා බරණ සිසිපත මිගදායේ දේශනා කරවදාල ධම්සක්ඛයන් සූත්‍ර දේශනාවෙන් ආරම්භ කරලා කුසිනාරායණ වරමල්ල රජ ධර්මංගේ උපවර්තන සංවේදී දේශනා කරන්නට යෙදුන අවසාන බුද්ධ වචනේ දක්වාම ඒ දේශනා කරවදාල 84000 මහා ධර්ම ස්කන්ධය ධර්ම ගංගාවක් නම් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ඇදහැරුණ යමුණවා මහා ධර්ම ගංගාවෙන් එක පුංචි දිය දොරටක් අරගෙන ඒ පුංචි දිය දොරට නැමැති ධර්මයේ දානයක් හැටියට මෙහම් දිනාටම ලබා දීලා මෙලවරම් සසර කතරේ දුක් විඳින ඉපදෙන මැරෙන විදක සුගතියේ තවත් විදක දුගතියේ උත්පාද වෙන ඔබේ මගේ ජීවිත කුසලයෙන් පුරවාගෙන කුසල පූර්ණේ කරලා මාර්ගී ධර්මයන් පුරාගෙන ඉක්මන් භවයේදී නිර්වාණ සාක්ෂාත් කරණය වෙනුවෙන් මහත් උපකාරයක් සිදු කරන්නටයි මේ මොහොත බලාපොරොත්තු වෙන්නේ. විනෝදවා මුලින් ගාථා ධර්මයක් මාතෘකා කරවදාලා ඒ ගාථා ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවදාලේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ අකුරදායකත්වයට පත්වෙච්ච සුදත්ත මහ සිටුතුමාගේ එහෙම නැත්නම් අනේපිඩු මහ සිටුතුමාරම කරගෙනයි අනේපිඩු මහ සිටුතුමාර පින්වත්නි දරුවෝ 4 දෙනෙක් හිටියා. ඒ දරුවෝ 4 දෙනා අතරේ
මේ ධර්ම අවබෝධය ලබලා මේ සසරේ ඈතර වෙන වැඩ පිළිවෙලට අවතීර්ණ වන්නට. එනිසා තාත්තා කෙනෙක් හැටියට එතුමා හරි වෙහෙසකටපත් වෙලා හිටියේ. මොකද තාත්තා කෙනෙක් හැටියට සිටුතුමා මේ දරුවන්ට දෙන්න පුළුවන් උපරිම භෞතික සැප සම්පත් දුන්නා. මහා විශාල ධනස්කන්ධයක් එකතු පහදා කරගත්තා. ඒ විතරක් නෙමෙයි භෞතික වශයෙන් මිල මුදල් හැටියට උපයන්න පුළුවන් විශාල මුදලක් උපයලා ඒ හැම දෙයක්ම දරුවන් වෙනුවෙන් සුඛ සාධන වෙනුවෙන් කැප කරපු තාත්තා. හැබැයි ඒ තාත්තට තියෙන ලොකුම දුක තමයි තමන්ගේ මරණයෙන් මත්තේ තමන්ගේ එකම පුත්‍ර රත්නය මේ සංසාරික ජීවිතය අතරමං වෙලා දුගතිගාමී ආත්ම භාවයන්ට පත් වෙලා සසර වරද්දගනී කියන බය මේ ආදරණීය තාත්තට තිබුණා සතුටුකරන්නේ. එනිසා මේ තාත්තා මේ උපක්‍රමශීලී වෙනවා. බලන්න තාත්තගේ හදවතේ තියෙන සෙනෙහස දරුවන් වෙනුවෙන් මේ තාත්තා කොයිම වෙලාවකවත් මෝඩ විදියට කල්පනා කරේ නැහැ. ආවේගශීලී වුණේ නැහැ. මේ තාත්තා ගත්ත එකම උපක්‍රමය තමයි උපක්‍රමශීලීව තමන්ගේ දරුවා ධර්ම මාර්ගයෙන් යොමු කරනවා. දරුවට යෝජනාවක් කරන පුතේ ඔයාට උරුමන්ත ගිහිල්ලා ඒක උපෝසත දවස ඔයා උරුමන්ත ගිහිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා විහරේ වැඩ සිටිනවා. ඔබට උරුමන්ත උපෝසත සීලේ සමාදන් කරලා උපෝසත දවස් අර්ථවත් කරගෙන ඉන්න. මම මේ වෙනුවෙන් ඔයාට දෙනවා මොනවද දෙනවා කියලා තොරතුනේ. මාස 500ක් මම දෙනවා. මාස 100ක් දෙනවා. පළවෙනි වතාවට මේ පුතා එන්න වෙන්නේ නැහැ. දෙවෙනි තුන්වෙනි වතාවට විශ්වාසය ඇති කර ගන්නවා. මෙයා යනවා විහාරෙට ගිහිල්ලා උපෝසත සීලේ සමාදන් වෙලා. පහුදා පාන්දර මාපුවේ කුටි මාලිගේ මෙදරුවා කැමති කිසිම දෙයක් අල්ලන්නේ නැතුව තමන් මොනවද වෙච්ච මුදල ඉල්ලනවා. මේ තාත්තා දෙනවා. මේ දෙන අතර විශ්වාසය ඇති වෙනවා. තව ටික කාලයක් ගියාට පස්සේ මේ තාත්තා කියනවා පුතේ හෙටත් ඔයා ගිහින් උපෝසත සීලේ සමාදන් වෙන්න. හැබැයි හෙට ඔබ විශේෂයි. ඔයාට පුළුවන් වෙන්න ඕන හෙට මම ඔයාට මාස 100ට මාස 1000ක් දෙනවා. ඔයා ගිහිල්ලා එක බණ පදයක් ඉගෙන ගන්න. මේක තමයි දරුවාට දීපු අභියෝගය. තාත්තා දේවගත තාත්තා විශ්වාස කරපු කාල පුත්‍රයා කිසිම පැකිලීමක් නැතුව යනවා. ගිහිල්ලා ඊදා දවසේදී මනාවක ධර්ම ශ්‍රවණය කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දකිනවා මෙහෙම සිදුවීමක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා සියලු ධර්මයන් කන වැටෙන විනා එක ධර්ම පදයක් එක විදිහට පාඩම් වෙන්න එපා. සියලු ධර්මයන් අහන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළ ධර්මයේ දේශනා කළා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මය මනාකොට ශ්‍රවණය කරපු කාලසික පුත්‍රයා ධර්ම දේශනාව කෙලවර සත්පුරුෂ පින්වත්නි දහසක් නයින් ප්‍රතිමාන්විත සෝවාන් අධිගමලාභී බවට පත් වුණා කියලා ධර්මයෙන් කතා. දැන් හරිනේ පිය සිටු පුත්‍රයා බලාපොරොත්තු වෙච්ච ආත්ම මස්තක ප්‍රාප්ත වුණා. උදෑසන සිල් පවාරණය කරපු මේ කුමාරයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිරිවරාගෙන යන පාත් බලලා ඒක තියාම බලාගෙන ඉන්න වෙනකට වඩා ටිකක් පරක්කුයි. ඇයිද දන්නේ නැහැ කියලා බලාගෙන ඉන්නකොට දකින්නවා වෙනද තනියෙන් ඉන්න කාලෙක පුත්‍රයා අර උන්හාමුදුරු ප්‍රදාන මාසකරත්නිය වඩාම දෙනවා. මේ තාත්ත දැනගත්තා අද නම් මොකක් හරි වෙනසක් සිද්ධ වෙලා. නමුත් වෙන්නේ නැහැ. එහෙම තමයි දෙමාපිය සමහර දේවල් දරාගෙන ගොඩාක් දේවල් දරාගෙන හදවතේ ඉන්න. ඒක තමයි දෙමාපියන්ගේ ස්වභාවය. කිසිම දෙයක් නොවිච්ච දාන්නට සිටු පුත්‍රයා ලාවට ගිහිල්ලා අර තාත්තා මසු දහසේ මුදල් පසුම්බිය දෙනවා. මෙයා මේක බාර ගන්නේ නැහැ. මෙයා මේක ප්‍රතික්ෂේප කරලා කියනවා අනේ පියාණෙනි ඔබතුමා මේ දෙන මසු දහසකට වඩා 100,000 ගුණයක් වටිනා ධනයක් මම අද ලබා ගත්තා. අන්නේ කියනකොට මේ පියාණන් වහන්සේ නැත්තම් සිටු පුත්‍රයා දැනගන්නවා මගේ ධර්ම අවබෝධයක් ලබලා. අනේ විලාසී භාග්‍ය
පදලා වූ මහා කරුණාවෙන් මම මුලින් සඳහන් කළ ගාථා ධර්මයේ සතුටුවන දේශනා කරලා පතාවියනේ කරද්දීන සබ්බස්ස ගමනේනවා සබ්බ ලෝකාලිපච්චේන සෝධාපත්ති පලංවරං වක්කලේදී උදාහරණේ මේ ලෝකේ අත්පත් කරගන්නට බැරි ගමන් කරන්නට බැරි පදවිදීපයක්. ඒකේ ප්‍රධානම දේ තමයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මේ මහා පෘථුවියට අධිපතිභාවයට පත් වී එක රටකට එක පළාතකට එක ගමකට නෙමෙයි මේ මහ පොළොව මේ මහ පොළොව පවතින යම්තා ප්‍රමාණයක් වෙනා මේ මහා පෘථුවියට අධිපතිභාවයට පත් වීම ශ්‍රේෂ්ඨයි කියලා මේ ලෝකේ සම්මතයක් තියෙනවා. ඒ සම්මතයට වඩා ශ්‍රේෂ්ඨ වෙන තවත් දෙයක් තියෙනවා. පතාවියන්නේ කරද්දීන සත්‍යස්ස ගමනේනවා. ඒ විතරක් නෙවෙයි මේ මනුස්ස ලෝකේ ඉක්මවාගේ මරණයන් මැත්තේ සදිව්‍ය ලෝක සම්පත් විඳින්න තියෙනවා නම් මේ මනුස්ස ලෝකයේ තියෙන මනුස්ස ආයුෂයට වඩා මනුස්ස වර්ණයට වඩා සැපයට බලයට ප්‍රඥාවට වඩා ඉහාගේ දිව්‍ය ආත්ම භාවයන් ලබන ආයු වර්ණ සැපවල ප්‍රඥා ආදී සැප සම්පත් ආඩ්‍ය සදිව්‍ය ලෝකයන්ගේ ආගමනේ පිය නැගීම විශිෂ්ටයි කියලා මේ මනුස්ස ලෝකේ සම්මතයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඉහිම සම්මතයක් තිබ්බා. ඒක විශිෂ්ට වෙන්න ඊට වඩා යමක් තියෙනවා. සබ්බ ලෝකාදිපච්චේන ඒ විතරක් නෙවෙයි මේ මුළු ලෝක ධාතුවම කල්පනා කරලා ගත්තොත් නේද? මේ ලෝක ධාතුව තුළම විද්‍යමාන වෙන මේ නැත්තම් ලෝක කියන වචනේ භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රමාණයක් අර්ථකථනය කළාද උඩත් පිරිසෙන් බ්‍රහ්ම ලෝකේ ඊයත් පිරිසෙන් සතර අපාය දක්වා ලෝක අර්ථයෙන් විවහාර කරන සියලු ලෝකයන්ට අධිපති භාවයට පත් වෙන්න යනකොට පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් මාර්ගයේ පුත්‍ර වාගේ පෙරේස්වරට එහෙම හැකියාව තියෙන බව සඳහන් වෙනවා. එවැනි තත්ත්වයකට පත් වුණත් ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන යමක් ලෝකෙක වෙනවා. එවැනි කිසිවක් නොවේ. සෝතාපට්ටි පලං වරන්ති කියලා දේශනා කරනවා. එමනම් අර වගේ අප්‍රමාණ සැපගෙන දෙන මහ පෘථුවියට අධිපතිත්වය ලැබුවා. ඊළඟට සියලු ලෝකයට අධිපති භාවයට පත් වුණා. සදිව්‍ය ලෝකයන්ගේ සදිව්‍ය ලෝකයේ සැප සම්පත් විඳින කරා ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වෙන යම් ධර්මතාවයක් ලෝකෙ පවතිනවා. ඒ තමයි සෝතාපට්ටි ඵලයටපත් වීම. එනිසා සිල්තුමනේ ඔබේ පුතණුවන් හාසිත පුත්‍රයා අන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අතිශයින් ප්‍රමුදිතපත් වෙනවා කාලසිත පුත්‍රයාගේ ආදරණීය පියාණන් වහන්සේ අපේ සුදත්ත මහ සිටුතුමා. එයි නිවනේ නිවීම දන්න කෙනෙක් තමයි ඒ තත්ත්වයට පත් වීම පිළිබඳ සතුටු වෙන්නේ. බඩගින්නක වේදනාව දන්න මිනිසෙක් තමයි ආහාරයේ තියෙන වැදගත්කම තේරුම් ගන්න. දීර්ඝ ගමනක් ගිහින් වේදනට පත් වෙච්ච කෙනෙක් තමයි විඩාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් අනුරාධ සසර කතරේ දුක් පිළිමින් ඉපදෙමින් මැරෙමින් ආත්මේ සසර ගමනේ වේදනාව අනාත්මික මොහොතක් දැක්කීය. ඒ වගේම ධර්මාවබෝධයේ ලබනකොට ලැබෙන නිවීම පිළිබඳව එතුමා හොඳට දැනගෙන හිටියා. ඒ ආදරණීය පියාණන් වහන්සේ සතුටු වුණා. අනේ මගේ දරුවා ධර්මඥානෙ ලැබුණා. එනිසා ඒ දරුවා මේ සංසාර ජීවිතයේ අතරමං නොවන බව මේ තාත්තා කල්පනා. එයි මේ ධර්ම මාර්ගයේ තමයි අපි තියෙන එකම මාර්ගය කියලා කිව්වේ. මේ ධර්ම වනන්ත සංසාර තාපරේ තුල ආරම්භය
එහෙමත් නැත්නම් මහරහත් භාවයට පත් වෙලා මේ කියන තත්වයන් තුනෙන් එකකින් අපි මේ සසර නිවා කරන්න ඕන. බයසංකේ කල්පලක්ෂ ගණනාවක් තිස්සේ බුද්ධ කාල ධර්මයන් පුරාගෙන ඉන්න සාමාන්‍ය මිනිස්සු අපට තරම් පහසු කාරණයක් නොවන බව ධර්මයේ පිළිබඳ යම් තාක් ධර්මයක් තියෙනවා නම් ඔබට පැහැදිලි වෙන්න ඕන. එනිසා බුද්ධත්වයට පත්වීම, පසේ බුද්ධත්වයට පත්වීම වාගේ මේ කාරණා දෙකත් එක්කම සාපේක්ෂව බලනකොට රහත් භාවයට පත්වීම මහතුයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අරිහත් භාවයට පත්වීම මහා පහසු කාරණයක් කියලා. එහෙම පහසුයි නම් මේ ලෝකෙ මේ තරම් සත්වයේ විදිහක් නැහැ. සතර අපාය ගත්තාම මේ තරම් නිරිසතුන් ඉන්න විදිහක් නැහැ. මහා සාගරය ගත්තාම මේ තරම් දීප කොටාසයක් ඉන්න විදිහක් නැහැ. මේ මහා පෘථිවිය ගත්තාම මේ අභ්‍යන්තරයේ ඒ වගේම බාහිර මේ තරම් දීවින් ප්‍රමාණයක් ඉන්න විදිහක් නැහැ. මේ සසරේ තරම් පහසු මාර්ගයක් නම් හැබැයි ධර්ම මාර්ගයේ හරිය අපහසුයි. බුද්ධත්වයට පත් වීම, පසේ බුද්ධත්වයට පත් වීම එක්කම් ගන්නකොට රහත් භාවය හරිය පහසුයි කියලා දැනුණාට මේ මාර්ගයේ ගමන් කිරීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්. මේ මාර්ගයේ ගමන් කරනකොට සත්පුරුෂවරුනේ ධර්ම අවබෝධය ලබා ගැනීමට යන මේ ගමනේ අරිහත් භාවය ප්‍රත්‍යක්ෂ කරන්න යන ගමනේ අටතනක් අපි පහු කරන්න ඕනේ. සෝවාන් මාර්ගයේ ගමන් කළ සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ. සක්‍රදාගාමි මාර්ගයේ ගමන් කළ සක්‍රදාගාමි ඵලයටපත් වෙන්න ඕනේ. අනාගාමි මාර්ගයේ ගමන් කළ අනාගාමි ඵලයටපත් වෙන්න ඕනේ. අරිහත් මාර්ගයේ ගමන් කළ අරිහත් ඵලයටපත් වෙන්න ඕනේ. එතනින් තමයි මේ සතර නිවාරය. ඒ තාක්ෂි සංසාරයේ ගමන් කරන්නට අපට අවශ්‍යයි. අප ගමන් කළ යුතුයි මේ සංසාරේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගමන් කරන මාර්ගය තරම් සුන්දර මාර්ගයක් නෙමෙයි. හැබැයි අපි ආයුධ මාර්ගයක්. එනිසා මේ ගමන් කරන මාර්ගයේ හැමෝම පළවෙනි කඩයිම තමයි සෝතාපන්න භාවය. සෝත කියන ආරෂ්ඨාංග මාර්ගයේ ආපන්න කියලා කියන පැමිණීමයි. එහෙමනම් ධර්මයේ මූලිකම අවබෝධ ශක්තිය ලබා ගන්න ආර්ය උත්තමේ ආර්ය භූමියටපත් වෙන්න සෝවාන් මාර්ගඵලලාභියයි කියලා සඳහන්. සුරේ බුදුරජාණන් වහන්සේ මේ තරම් විශිෂ්ට විදිහට මේක වර්ණනා කළේ. අරතරම් විශාල සම්පත් ලැබෙන දේවල් දෙවෙනි ස්ථානයේ දා මුළු පෘථිවියට අධිපතිත්වයෙන් පත්වීම දෙවෙනි ස්ථානයේ දා ඊළඟට දිව්‍ය ලෝක සැප සම්පත් ලබා ගැනීම දෙවෙනි ස්ථානයේ දා සීල ලෝකයට අධිපතිත්වයට පත්වීම දෙවෙනි ස්ථානයේ දා ඊට වඩා වටිනාවක් තියෙන එක තමයි සෝතාපන්න භාවයට පත්වීමයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අන්න ඒක තමයි අපි මෙතනදී වැදගත්ම සිහිපත් කරන්න ඕන කාරණා. බදානෝ අපි හැමෝම දන්නවා අපි මරණයත් එක්ක උපවාසට භාවයට පත් වෙනවා. අපි හැම දිනම මරණයත් එක්ක උපවාසට භාවයට පත් වෙන මොකක්ද? මරණයෙන් මත්තේ අපේ ජීවිතේ ඊගාව භවය බොහෝ විට තීක්ෂණ වෙන දුකේ පැත්ත. සංසාරේ පුරාවටම අපි මේ පැත්තට ගිහිල්ලා වැඩි. මේ ධාරේ දුකදී අපේ මහා කෙදර වගේ කියලා සඳහන්. ඒ තරම් හරි උරුදුයි අපි. මහා දුක්ඛ ස්කන්ධයක් මොන දෙයකින් ඒ දුක් කරදර කම්කට විඳගෙන ආපු මේ සසරේ නැවත මරණයෙන් මත්තේ දුකීකට වැටෙනවා නම් මේ මනුස්ස ජීවිතේ අර්ථයක් නැහැ. අපි අර්ථය නිරාකරත වෙන්නේ නැහැ පිටුමත්. මේ නිසා මරණයත් එක්ක අපි හැම දිනකටම සාධාරණ වියක් තියෙනවා. අපි මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ. දුගතිගාමී වුවහොත් නැවත සුගතියට එන්න අපි හැම දිනකටම ලොකු හීනයක් බවට පත් වෙනවා. ඒ තරම් අපහසුයි. උදාහරණයක් ඇටියට නිකන් කල්පනා කරලා බලන්න. ත්‍රිසංගත සත්වයේ කියන යා දුගතිගාමී ආත්මයක උත්පාද වෙලා තිබෙනවා. ඒ අවුරුදු 10ක් ජීවත් වුණා නම් ඊ අවුරුදු 10 පුරාම යන සුගතියේ වැඩ පිළිවෙලක් ත්‍රිසං ලෝකේ නැහැ. ඒව සම්පූර්ණ කරගන්න පුළුවන් වටපිටාවකුත් නැහැ. එහෙනම් බලන්න මොහොතක උදාහරණයක් ඇටියට මම මේ සඳහන් කළේ ත්‍රිසංගත ලෝකයටපත් වුණා නම් නැවත ඒ තැන්වලින්
නිසා සසර ස්ථිරත්වයටපත් වෙන්නට නෙමෙයි සසරදී නිවන වැඩ පිළිවෙලේ ස්ථිරත්වයටපත් වෙන්න පුළුවන්කමක් තියෙන සෝවාන් අධිගමලාභය. ඔබ දන්නවා මේ ධර්මකාරණා. සෝවාන් මාර්ගඵලයටපත් වුණාන් පස්සේ අත්න වාසි ගොඩාක් තියෙනවා. පළවෙනිම වාසිය තමයි මොකද්ද? නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒ පිළිබඳ ස්ථිරසාර සහතිකයක් ලැබෙනවා ධර්මයේ තුලින්. සෝවාන් අධිගමලාභියා කවදාකවත් සතර අපායට නැවත වැටෙන්නේ නැහැ. දුගති ලෝකවල උත්පාද වෙන්නේ නැහැ. සසර දුක්ඛති ලෝකවල උත්පාද වෙන්නේ නැහැ. ඒ වගේම නියත විද්‍යා දෘෂ්ටියටපත් වෙච්ච ඇත්තන් ගාව උපදින්නේ නැහැ. සුගති සංඛ්‍යාත ලෝකවල භවනායි ඥාන උත්පාදේ සිද්ධ වෙනවා. නැවත දුගති ලෝකයට වැඩිලා ඒ දුක් අනුභව කිරීමක් සිද්ධ වෙන්නේ ඒක ධර්මතාවය. ඒ නිසා මිනිසයන් හැටියට උත්සාහවත් වෙන්න අන්නේ දෙන්නපත් වෙනවා. හැබැයි කාරණේ තරම් පහසු කාරණයක් ඇත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඉන්නේ. කහණිය අපහසු වැඩ පිළිවෙලක් අපහසුයෙන් නම් සිද්ධ කරගන්න ඕනේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා මේ උත්තරීතර භූමියටපත් වීම ප්‍රාර්ථනා කරපමණින් සිද්ධ වෙන්නේ නෑ. එකක් දෙකක් පිටක් කරපමණින් මේ தත්ත්වයටපත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා මේ ධර්මයේ තුල ගනින වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා. චත්තාරෝ මේ වික්ඛවේ ධම්මා වඩ්ඩಂತಿ සෝතාපට්ටි අංගේ පරිපූර්ණති. අනුබුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේදී සඳහන් කරවදාලා කල සූත්‍රයේ දේශනා කළා. චත්තාරෝ මේ වික්ඛවේ ධම්මා වඩ්ඩಂತಿ. කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර බොහෝකට බහුලව නිතර පුරුදු පුහුණු කරනකොට ඇති වෙන ඵලයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංගේ පරිපූර්ණයි. මේ කාරණා හතර යම් පුද්ගලයෙකු තුළ විද්‍යමාන වෙනවා නම් ඒ පුද්ගලයා තුළ සෝතාපන්න අංග හතරක් ක්‍රමිකව පරිපූර්ණත්වයට පත් වෙනවා. මොනවද මේ කාරණා හතර? පළවෙනි කාරණේ තමයි සත්පුරුෂ සංසේවය. සත්පුරුෂයාගේ ඇසුර ලැබීම. දෙවෙනි කාරණය සද්ධම්ම ශ්‍රවණං. තුන්වෙනි කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා පළවෙනි කාරණේ සත්පුරුෂ සංසේවනය. දෙවෙනි කාරණේ සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපන්නෝ. මේ කාරණා හතර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ කියන ධර්ම කාරණා හතර යම් පුද්ගලයෙකු තුළ විද්‍යමාන වෙන්නේ නම් ඒ පුද්ගලයා තුළ සෝවාන් ලාභයෙකු තුළ ඇතිවන පරිවර්තනය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගලයා මේ ධර්මයේ ස්ථිරතාව තත්ත්වයට පත් වීමේ වැඩ පිළිවෙලට අවතීර්ණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් මේ ඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ කාරණේ මොනවද මේ විතර වෙන්නේ? සෝවාන් අධිගමලාභයේ පත් වීම සඳහා ඉවර වෙන කාරණා හතරක් තමයි මේ පැහැදිලි කරන්නේ. ඒකේ පළවෙනි කාරණේ තමයි සත්පුරුෂ සංසේවය. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න නම් සත්පුරුෂයෙකුගේ ඇසුර ලැබෙන්න ඕන. අසත්පුරුෂයන් දුර්ජන මිත්‍රයන්ගේ ඇසුර නෙමෙයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙන්න ඕන. හැබැයි ඒකදී අපි වරදම වටහා ගන්න ඕනේ අපිට උපකාර කරනවා නම් අපි දුකට සැපට ඉන්නවා නම් අපි ළඟින් ඉන්නවා නම් අපි කියනවා අපි කල්පනා කරනවා එයා සත්පුරුෂයෙක් කියලා. එයා ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් කියලා. හැබැයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවදාලේ කාරණාවක් නෙමෙයි. මෙතනදී වහන්සේ පැහැදිලි කළ ඊට වඩා ගැඹුරු සත්පුරුෂ ධර්මයක් පිළිබඳව.
මේ සත්පුරුෂයාගේ කවුද කියන කාරණය පිළිබඳව පැහැදිලි කරලා තියෙන පුරා සදා කරනවා. මේ සත්පුරුෂය සත්පුරුෂ ධර්මයන්ගෙන් ඇලෙන්නේ. සත්පුරුෂයන් ඇතුළු කිරීමට කැමැත්තක් ගන්න. සත්පුරුෂ සද්ධර්මයන්ම දේශනා කරනවා. මේ සත්පුරුෂ වචන ප්‍රකාශ කරනවා. සත්පුරුෂ ඇතුළ ප්‍රිය කරනවා. සත්පුරුෂ දාන දෙන මේ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ පුද්ගලයා මෙලොව පරලොව ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පුද්ගලයා පිළිබඳ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ නැගී සිටින වීරයෙන් යුක්තව නේද ධර්මයේ තමන්ගේ ජීවිතයේ කොටගත්ත ඒ වගේම සසර ජීවිතයේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ දේශනාව පිළිපද ක්‍රියාත්මක කරන ඒ දේශනාවට අනුව ගමන් කරන නැගී සිටින වීරයෙන් යුක්තව තමන් ශ්‍රද්ධාවේ පිහිටලා අනේකා ශ්‍රද්ධාවේ පිහිට අංගුත්තර නිකායේ ව්‍යාකපද සූත්‍රයේ අනුකූලව තමන් ශ්‍රද්ධාවේ පිහිටලා අනේකා ශ්‍රද්ධාවේ පිහිට තමන් සීලේ පිහිටාගෙන අනේකා සීලේ පිහිටුවන තමන් ත්‍යාගයේ පිහිටලා අනේකා ත්‍යාගයේ පිහිටුවන තමන් සම්මා දිට්ඨියට ඇවිල්ලා අනේකාව සම්මා දිට්ඨියට යොමු කරන පුද්ගලයාට තමයි බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා කියලා. එවැනි සත්පුරුෂයෝ සැබවින්ම කල්යාණ මිත්‍රයෝය. අනේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද තෙරුණාන්ද කියනවා ස්වාමීන් වහන්සේ මහත්මේ ශාසනයේ අඩක් හරියට පවතින සත්පුරුෂයෝ දෙන්නා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නෑ ආනන්ද මේ ශාසනයේ හරිය අඩක් නෙමෙයි. මේ ශාසනයේ සම්පූර්ණ වශයෙන් පවතින්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ධර්මයේ මතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එවනම් මේ කියන සත්පුරුෂයෝ කවුද? මේ කියන සත්පුරුෂයාගේ ආනිතම සත්පුරුෂයා තමයි ලෝතුරා බුදුරජාණන්. මොකද ලෝතුරා බුදු කෙනෙක් තමයි මේ ලෝකේ සතර වාසී සත්‍යයන් දුකින් මුදවා ගන්න ධර්මයේ දේශනා කරපු මාර්ගයේ පෙන්වන උත්තමයන් වහන්සේ. එවැනි උත්තමයන් වහන්සේගේ මාර්ගයක් නැතුව මඟ පෙන්වීමක් නැතුව අපිට මේ ගමන ගමන් කරන්න බෑ. එනිසා භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ ඒ වගේම මහා රහතන් වහන්සේලා මේ සත්පුරුෂ ඇසුරේ ප්‍රධානී බවට පත් වෙනවා. හැබැයි මේ සත්පුරුෂයන්ගේ ඇසුර වෙනවා වෙන්නේ කෙලවර වෙන්නේ නැහැ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සසර ස්වභාවය පිළිබඳ යමෙක් අපිට පැහැදිලි කරනවා නම් ඒ සසර ස්වභාවයෙන් අත්මිදීම පිළිබඳව යමෙක් අපට ධර්මයේ දේශනා කරනවා නම් ඒ පුද්ගලයා විතරක් නෙමෙයි ඒ සත්පුරුෂයා ඒ කල්යාණ මිත්‍රයා තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර ධර්මයට කියන්නේ නැත්තම් දේශනා කරන්නේ නැත්තම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්ම කරුණු ඒ විදිහටම කිසිදු වෙනසක් කරන්නේ නැතුව තමන්ගේ මතය ඉදිරියට දාලා විකෘති කරන්නේ නැතුව යම් කිසි මේ ධර්ම මාර්ගයේ දේශනා කරනවා නම් නිවීමේ මාර්ගයේ දේශනා කරනවා නම් අන්න යාර ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂයා. අන්න එවැනි සත්පුරුෂයෝ ඇසුරු කළේ නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. නැත්තම් මේ ධර්ම මාර්ගයට ළමයට අපිට පුළුවන්කම නැහැ. අද ඕනතරම් ලෝකෙ මිනිස්සු ඉන්නවා. ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා, ධර්මයක් දේශනා කරනවා. හැබැයි ඒ අයගේ දේශනා බලපුවම සත්පුරුෂ ධර්මයේ කෙනෙකු පිළිවෙත ගැටලු තියෙනවා. බොහෝමද දේශකයන් තමන්ගේ අභිමතාර්ථයන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කලවම් කරලා තමයි දේශනා. එමනම් එවැනි අත්ව සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ගණයට වෙන්නේ නැහැ. ඒ ධර්ම මාර්ගයේ නිවැරදිව යමෙක් දේශනා කරනවා නම් ආඥාට කියනවා සත්පුරුෂයා නැත්නම් කල්යාණ මිත්‍රයා. සත්පුරුෂ සංසේවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න එවැනි සත්පුරුෂයන්ගේ ඇසුර මේ ධර්ම මාර්ගයේහි එහෙම නැත්නම් සෝවාන් අධිගම මාර්ගයේහි
දසුත්තර සූත්‍රයේ සංයුක්ත නිකාය මහා ප්‍රඥා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සත්‍ය ශ්‍රවණය කිරීම සෝවාන් මාර්ගඵලලාභී වීමේ අංගයක් කියලා සඳහන් කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දාල සත්‍ය ශ්‍රවණය කිරීම. මොකද ලෝකේ ධර්මයන් ඕන තරම් තියෙනවා. ඔබ දන්නා ධර්මයන් හැටියට දේශනාවන් ඉගෙනීම හරියම ලෝකේ තියෙනවා. ඒවා ජනප්‍රියයි. සමහර විට සද්ධර්මයට වඩා ජනප්‍රියයි. හැබැයි ඒවා ඔක්කොම ධර්ම ගණයට වැටුණට සද්ධර්ම බවට පත් වෙන්නේ හරි පොඩි ප්‍රමාණයක්. ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන වඩා සද්ධර්මයෙන් ශ්‍රවණය කළ යුතුයි. දැන් ඔබ මම අපි හැමෝම බණ අංගුත්තර නිකායේ තිග නිපාතේ උද්දල වාක්‍යයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණ අහන අය ගොඩක් නේද? බණ අහන අය තුන් වර්ගයක් පිළිබඳව සඳහන් කළා නේද බුදුරජාණන් වහන්සේ? මොනවද ඒ තුන් වර්ගය? නේද? තුන් වර්ගයක් පිළිබඳව සඳහන් කළා. අවසානයේ තමයි පුතුපඤ්ඤා කියන්නේ. නේද? සමහර කොටසක් ඉන්නවා හොඳට බණ අහනවා. හැබැයි බණ දේශනා ඉවර වුණායින් පස්සේ අර මුලවල අගේ අහපත් කුඩේ ධර්මයේ නොයසුතු නිසා ඒගොල්ලෝ අවුපඤ්ඤා කියලා වෙනවා. ඒ අය ධර්මයේ අහනවා හොඳට. නමුත් හිතේ දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක්. ඒ හරියට යටිකුරුකල භාජනයක වතුරක් කරන තේරුමක් නැහැ. කොච්චර බණ ඇහුවත් මුලමෙද අද යහපත් කොට ඒක මෙහෙම කරන්න අවස්ථාවක්. තව කොටසක් ඉන්නවා ධර්මයක් පැනවීම දේශනා කරනවා. ධර්මයෙන් පැනවීම ශ්‍රවණය කරනවා. මුලමෙද අද යහපත් කොට ඒ ධර්මය ශ්‍රවණය කරනවා. හැබැයි ජීවිතේට ඒක නැත්නම් ජීවිතේට ඒකට කරගන්නේ නැහැ. ඒ අය ටික වෙලාවක් ධර්මය අහනවා. ආපහු ධර්මයෙන් බැහැර. හරියට වාඩි වෙලා හිටින කෙනෙක් ඔරොක්ක කියන දෙයක් වැටලා යනවා වගේ ඒ අය ධර්මයෙන් ඈත් වෙනවා. ඔය අතරේ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මැනවින් දේශනා කරනවා වික්ෂුන් වහන්සේලා. මේ තුන්දර ධර්මය අහනවා. නිරාදි කල්යාණ වූ ගෙනුලත් යහපත් වූ මධ්‍ය කල්යාණ මදත් යහපත් පරිෝසాన කල්යාණ අගත් යහපත් සීලෙන් ආරම්භ කරන ප්‍රඥාවෙන් කෙලවර වෙන නේද ආර්ථ සහිත වූ සාන්ත ව්‍යංජන සහිත වූ සම්භංජන නේද සද්ධර්ම මනාවක දේශනා කොට වදාරණ සද්ධර්ම ශ්‍රවණය කරනවා. මුලමදාගේ යහපත් කුමේ බණ අහනවා. මෙනෙහි කරනවා. ජීවිතේ එකතු කර ගන්නවා. ආන්ගේ පුද්ගලයා තමයි පුතුපඤ්ඤා කියලා දාන්නේ ධර්මයේ ඵල නිලා ගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේට දේශනා කළේ මෙවැනි කවරපත් වෙනවා. අද ලෝකේ ඕන තරම් බණ කියනවා. හැමදාම ඇහෙන්නේ බණ. ශ්‍රාවී දෘෂ්ටි මාර්ග දෙකකින්ම බණ ඇහෙනවා. හැබැයි අපි ඒ සද්ධර්මයේ ප්‍රයෝජන ලබනවද කියන එක පිළිබඳව ගැටලුවක්. එනිසා මනාවක ධර්මයේ ශ්‍රවණය කිරීම සද්ධර්මයේ ශ්‍රවණය කිරීමම සුතමේ පඤ්ඤා ගණයට වැටෙන නේද? සුතමේ පඤ්ඤා කියන කොටසක් තියෙන සද්ධර්ම ශ්‍රවණයෙන්මයි මේ ප්‍රඥාව ලැබෙන්නේ. ආන්ගේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් දේශනා කරන සද්ධර්ම ශ්‍රවණය කිරීම සෝවාන් අධිගමලාභියාගේ ලක්ෂණයක් කියලා ඉදිරියට. තුන්වෙනි කාරණේ තමයි වැදගත්ම කාරණේ යෝනිසෝ මනසිකාරය. දැන් මේකේ පළවෙනි කාරණා දෙකම අපිට ලැබෙන්නේ බාහිරින්. සත්පුරුෂ සංසේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන කාරණා දෙක බාහිරින් අපිට ලැබෙන දේවල්. හැබැයි ඊගාව කාරණා දෙක අපි අභ්‍යන්තරයෙන් කරගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. හරිම වැදගත් කාරණේ. මොනතරම් සද්ධර්මයේ ශ්‍රවණය කළත් මොනතරම් සත්පුරුෂය ඇසුරු කළා මේ කියන ආකාරයට සෝවාන් අංගයේ තුන්වෙනි අංගය හරියට තමයි හදවත තුළ ක්‍රියාත්මක කරන අර කියන
පළවෙනි අංග දෙකම තමයි තුල පිළිගියක් වැඩක් නැහැ. මොකද මේ කියන අංගයේ තරම ප්‍රබලයි. නුවණින් විමසා කටයුතු කිරීම හරිම ප්‍රබලයි. ඒක වර්තමානයේ තුල ජීවත් වීම අතිශයින් වැදගත්. නුවණ මෙහෙවා අසු ධර්මයේ නුවණින් මෙහෙය කිරීමෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්. භාග්‍යවතුන් වහන්සේ දේශනාව වලට ඒක. එනිසා අරකින් මොන කාරණා දෙකම තිබ්බත් වැඩක් නැහැ. මේ කියන ලක්ෂණය අපේ ජීවිතයේ අන්‍යයක් බවට පත් වෙන්නේ නැත්නම් මේ කියන අධිමුලාමී බවට පත් වෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ධම්මානුධම්ම පටිපන්න භාවය වැදගත්. ඒ නිසා විශේෂයෙන් අපි ජීවිතයේ තුළට මේ කියන නුවණින් මෙහෙවා වැඩ කිරීම කියන කාරණය හොඳට ඉපත් කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්තමානයේ තුල යෝනිසෝ මනසිකාරයෙන් වර්තමානයේ තුල සිහියෙන් ජීවත් වෙනවා. මේ අසු ධර්මයේ තමන්ගේ ජීවිතේ ප්‍රතිබද්ධ කරගෙන ජීවත් වෙන්න අපි ඕන තරම් බලනවා. අනිත්‍ය පිළිබඳ ඕන තරම් බලනවා. හැබැයි ජීවිතේ තුල අපි අනිත්‍ය ජීවත් වෙන්නේ නැහැ. දුක පිළිබඳ අත්හැරීම පිළිබඳ බලනවා. නේද? දුකේ වේදනාව පිළිබඳ අපි හොඳට බලනවා. හැබැයි පව ප්‍රායෝගික ජීවිතේදී අපට වේදනාව උහුලන්න බැහැ නම් එතන අර කීප යෝනිසෝ මනසිකාරයක් වෙන්නේ. ඒ නිසා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවාදී සත්පුරුෂය අතුරු කරගන්නවාදී ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරන්න ඕනේ හැම කෙනා. යෝනිසෝ මනසිකාරය විශේෂම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වර්තමානයේ තුල ජීවත් වෙමින් විශේෂයෙන්ම භාවනා ක්‍රමයේ සීලය ප්‍රධාන කොටගෙන මේ ධර්ම මාර්ගයේ තුල ගමන් කරන සත්පුරුෂයා ප්‍රඥාවෙන් ජීවත් වෙන්න තමයි යෝනිසෝ මනසිකාරයයි කියනවා. බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සූත්‍ර ගණනාවක යෝනිසෝ මනසිකාරය කියන වැදගත්. අසුරවත් ප්‍රත්‍යඥය හැම වෙලේම කල්පනා කරන්නේ නුනුවණින් යෝනිසෝ මනසිකාරය. ඒ නුනාම බරපතලම දෙයක් ගන්නවද? සංතානයේ තුල ඉපදී හැකි නේද? සතර ස්වභාවයට අනුව මේ පුද්ගල සංතානයේ තුල ඉපදී හැකි ක්ලේශ ධර්මයන් නොඉපදිච්ච ක්ලේශ ධර්මයන් ඉපදිච්ච නැති ක්ලේශ ධර්මයන් වහා උපදින ගතියක් තියෙනවා නුනුවණින් වැඩ කරනවා. ඒ කියන්නේ ආයෝනිසෝ මනසිකාරය වැඩ කරනකොට ඉපදිච්ච නැති ක්ලේශ ධර්ම වහා උපදිනවා. ඉපදලා තියෙන ක්ලේශ ධර්ම තව වැඩි වෙනවා. ප්‍රහාණය වීමක් නැහැ. අනේක තමයි ආයෝනිසෝ මනසිකාරයේ තියෙන භයානකත්වය. හැබැයි නුවණින් මෙනෙහි කරන්නාට යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කටයුතු කරන්නාට සිතන ප්‍රධානම වාක්‍යයක් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ තමන්ගේ චිත්ත සංතානයේ තුල උපදින නොයිපදිච්ච ක්ලේශ ධර්මයන් නූපදින තත්ත්වයට වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉපදිච්ච ක්ලේශ ධර්මයන් තියෙනවා නම් ප්‍රහාණය වෙන දර්ශනපත් වෙනවා. ඒ නිසා නුවණින් මෙනෙහි කරලා වැඩ කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ නිසා යානේ ඉන්නේ හැම තැනකදී නුවණින් සිහියෙන් කටයුතු කරමින් මේ කරන හැම සතර ඉරියව්ව පිළිබඳව හිත යොමු කරගෙන වැඩ කටයුතු කරන පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි කියලා සරලවම කියනවා වර්තමානයේ තුල ජීවත් වෙමින් ගුණ ධර්මයන් පුරාගෙන මේ කාරණේ අත්‍යවශ්‍යයි මේ මහා දීගමන කරන්න කියලා හතරවෙනි කාරණේ හැටියට උන්වහන්සේ පැහැදිලි කළේ ධම්මානුධම්ම පටිපන්න භාවය. සත්පුරුෂය අසුර කරලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ නුවණින් මෙහෙය කරලා ඒ නුවණින් මෙහෙය කරන සද්ධර්මය ධම්මානුධම්ම පටිපන්න භාවයේ ප්‍රතිපදාවක් තුළින් ජීවිතේ නුරු කර ගැනීම තමයි සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ලබන්න තියෙන සතරවන අංගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා
අනිත්‍යනේ ඕපනයිටේ කියන්නේ ධර්මනේ. යම් කිසි දෙයක් පිළිබඳව අනිත්‍යය කියන මේක තමන් තුළින් දකින්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ධර්මයේ තියෙන වටිනා අංගුණය. ඒක ධර්මයේ තුළින් නිත්‍යමාන වෙන්න ඕනේ. අන්න එතකොට අපි ධර්මයේ තුළ ජීවත් වෙනවා කියනවා. අතහැරීම දුකයි. හැබැයි අපහසුයෙන් හරි අතහැරීම පුරුදු කරගන්න ඕනේ කියලා ධර්මයේ උගන්වනවා. අමාරුවෙන් හරි මේ ධර්මයේ මේ අමාරුවෙන් හරි අපි මේක අතහැර ගන්නවා නම් අන්න ධර්මය අපි තුලින් ගන්න. ඒක තමයි ධර්මානුගත ප්‍රතිපන්නභාවය කියලා සරලව පැහැදිලි කරනවා. එනිසා ධර්මික ධර්මයේ තුලින් වෙන්න ධර්ම මාර්ගය, ශික්ෂණ මාර්ගය, සීලය ප්‍රධාන කොට ඇති මේ ධර්ම මාර්ගයේ තමන් තුලින් දැකලා තමන්ගේ ජීවිතයේ තුලින්ම අධ්‍යයනයක් වඩපත් කරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා ධම්මං වටිනාම මාර්ගයයි. එතකොට දැන් පැහැදිලි අර හාල් සිටුපුත්‍රය ලබාගත් මේ උත්තරීතර තත්ත්වය මේ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ එයා මේ සසරෙහි ස්ථිරකාර කෙනෙක් නෙමෙයි අස්ථිරකාර කෙනෙක් බවට පත් වෙනවා. වැඩිමනොත් ආත්ම හතයි ජීවත් වෙන්නේ නේ. උඩත් පිළිසෙන් ආත්ම සතයි සත්තුත්ංග කරම කියලා හතර වඩා එක ආත්මයක්වත් නෙමෙයි ජීවත් වෙන්නේ. උපදින්නේ නැහැ. එයි වැඩිමනොත් ආත්ම හතයි. ඒ ආත්ම හතෙත් මෙහා පැත්තේ ඉන්නවන දෙකක් වෙන්න පුළුවන්, එකක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්, හයක් වෙන්න පුළුවන්. ඇතුළත මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවාමයි හේතු යාරණාංග මාර්ගයකට දැකගත් පුද්ගලයෙක් වරපත්. එනිසා සත්පුරුෂයන් අපත් උත්සාහවත් වෙන්න ඕනේ මේ තත්ත්වයටපත් වෙන්න. දැන් ඇති මේ සංසාරේ කොයි තරම් දුක් විඳද අපිට හරි අමාරුයි. සසරේ දුක් විඳලා හරි අපහසුයි. දැනෙන්න ඕනේ මේ අපහසුයි. මොනතරම් ඇනුම් ඇනලා ඇත්ද, මොනතරම් සුසුම් හෙලලා ඇත්ද, මොනතරම් වදවදන වලට ලක්ුණා දුකතියෙ ගිහිල්ලා ඒ වගේ කොයිතරම් විදවීම් කරාද දැන් ඇති බුදු කෙනෙකුට පහළ වෙලා ඒ බුද්ධ ශාසනයන් ගෙවිලා යන්න බොහෝ කාලයකදී. එනිසා මේ සසර වෙනස අපි හැමදෙනාටම දැනෙන්න ඕනේ. ධර්ම මාර්ගයේ තුල මේ වෙනස දැනিলা මේ වෙනසෙන් අත්විඳින වැඩ පිළිවෙලට අපි අවදීන වෙන්න ඕනේ. අනිවිදේ මේ විලාවේදී මේ උත්තරීතර පොහොය දවසේ ලබා දෙන්නේ විශේෂ කල්පනා කරන්න මේ ජීවිතයේ උස්ම පොද වාතලයේ මුතු වෙන මොහොත දක්වා එහෙම නැත්නම් මුසු වීමට මත්තෙන් මගේ ජීවිතයේ ඉදිරිය තත්ත්වය ඇති කර ගන්නවා. සෝවාන් අධිගමලාභී බවටපත් වෙන්න මා උත්සාහ වෙනවා. ඒ සඳහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරවලා මේ ධර්ම මාර්ගයෙන් මා උපකාර කරගන්නවා. ඒ ධර්මයේ මාර්ගයේ වඩන්නට ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රඥාව මගේ ජීවිතයේ තුල ලැබේවා. සම්මා